අද කතා වෙනම ආදරණීය වස්සානය. උද්‍යානයේ මංගුවක වාඩි වී සයුර කල්පනා කරමින් හිටියේ ඇයගේ ප්‍රේමතව විෂාන් ගැන. විෂාන්ගේ ඇති වූ හදිසි වෙනස් වීම නිසා සයුර හිටියේ ගොඩාක් හිත් වේදනාවෙන්. විෂාන් ගැනම හිතමින් අතීතයේ තනි වී සිටි සයුර එක්වරම තියැසී ගිය විෂාන්ගේ ස්පර්ශයෙන්. "සුදු ඔයා මොනවද ඔච්චර කල්පනා කරන්නේ? අපි දෙන්නා ඉස්සර මෙහෙට ආපු හැටි මතක් වුණේ සුදු." "ආ මම මේ ආවේ ඔයා එක්ක ටිකක් කතා කරන්න සයුරේ." "කියන්න සුදු." "මම මේ කියන්න හැදුවේ අපි මේ සම්බන්ධය නවත්තමුද සයුරේ?" "මොකද්ද?" "මට ජොබ් එකත් එක්ක ස්ට්‍රෙස් වැඩියි සයුරේ. FIR එකක් කරගෙන යන්න පුළුවන් මානසික මට්ටමක නෙමෙයි මම ඉන්නේ." "අනේ ඇයි සුදු ඔයා ඔහොම කියන්නේ?" "හරි. ඔයා ඔයාගේ ප්‍රශ්න ටික ඉවරනකම් කෝල් මැසේජ් නැතුව අපි මීට් වෙන්න ඉන්නේ නැතුව ඉමු. මේ පොඩි ප්‍රශ්නයක් නිසා අපේ සම්බන්ධය නවත්තන්න ඕනේ නෑ නේද සුදු?" "ඇයි සයුරේ ඔයා තේරුම් ගන්නේ නැත්තේ? මට FIR එකක් කරගෙන යන්න තරම් මනස නිදහස් නෑ. ඔයාට මාව දාලා යන්න පුළුවන්ද?" "පොඩි ළමයෙක් වගේ හැසිරෙන්න එපා සයුරී. අපිට මේ සම්බන්ධය ඉස්සරහට කරගෙන යන්න බැරි නම් හොඳම දේ වෙන් වෙන එක." "ඔයාගේ තියන්නේ ඒක නම් මට මුකුත් කියන්න බෑනේ සුදු." සයුර දැසේ කඳුළු පුරවාගෙන විෂාන්ගෙන් වෙන් වී ගියේ දරාගත නොහැකි තරම් දුකකින්. යන අතරමඟදී ඇය දුටු දෙයින් ඇයගේ හිත තවත් රිදුම් දුන්නා. උද්‍යානයේ එක් පසෙක සීන් සිරුරක් ඇති සුන්දර යුවතියක් දුටු සයුර ඇය දෙස උනන්දුවෙන් බැලූ විෂාන් නිතර භාවිතා කරන අත්පාකයේ අගි උකුල තිබ්බ හින්දා. එම සිදුවීම නිසාම විෂාන් ඇය සමග තිබූ ප්‍රේම සම්බන්ධතාවය නැවැත්වීමට හේතු වූයේ ඔහුගේ මානසික පීඩනය නොවන බව ඇයට පැහැදිලි වුණා. විෂාන්ගෙන් වෙන්වීමත් සමගම අධික වූ මානසික පීඩනයෙන් සිටි ඇයට රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගන්නට පවා සිද්ධ වුණා. විෂාන්ගෙන් වෙන් වී වසර කිහිපයක් ගත වුණත් සයුරට ඔහු අමතක කරන්න ඉතාමත් අසීරු කාර්යයක් වුණා. එම නිසාම ඇය මීට මාස 5කට පමණ ඉහතදී රැකියාවක් තෝරගත්තේ ඇයගේ මනසට එමගින් වූ සහනයක් ලැබෙයි කියලා හිතාගෙන. "සයුරී සර්." "සයුරි ඔයා අර රත්නපුර ඉඩම ගැන බැලුවද?" "ඔව් සර්. මම මේ ෆයිල් එකේ ඔක්කොම විස්තර දාලා තියෙන්නේ." "මොකද තාත්තේ අපිට ඒක විකුණන්න බැයිද?" "බෑ සර්. ඒ ඉඩම නිරවුල් ඔප්පුවක් නෙමෙයි තියෙන්නේ. ඒ ඉඩම අපිට දුන්න කෙනා බොරු ඔප්පුවක් හදලා තමයි විකුණලා තියෙන්නේ. ඒ කෙනා එයාගේ දුවට තනි අයිතියට ලියපු ඉඩමක් ඒක." "ඒක තමයි එහෙනම් එදා ඒ ගර්ල් ඇවිල්ලා මෙතන පිස්සවන්නටලා ගියේ." "දැන් මොකද සර් කරන්නේ? මේක අපේ කම්පැනි එකට ලොකු පාඩුවක්." "මොනවා කරන්නද සයුරි? පාඩු නම් ඒ ඉඩම ආපහු අයිතිකාරයාට දෙන්න වෙනවා. ඒ ගර්ල් නැති දැම්මොත් එහෙම අපිට පාඩුව ඩබල් වෙනවා." "හරි සර්." "සයුරි ඒ ඉඩමේ බ්‍රෝකර්ව මගේ ඔෆිස් එකට එවන්නකෝ." "හරි සර්." ඉෂාන්ගේ හිත නිදහස් කර ගැනීමේ අරමුණේ රැකියාවක් තෝරගත්තත් සයුරට ඉතාමත් අසීරු කාර්යයක් වුණා. කොතනම් වැඩ සමග කාර්යබහුල වුවත් තත්පරයකට පවා හිත විශාල ළඟ නැවතීමට ඇයට මානසික වධයක් වුණා. "සයුරි ඔයාට සර් ඔෆිස් එකට එන්න කිව්වා." "හරි නේත්මි තෑන්ක් යූ." "එක්ස්කියුස් මී සර්." "එන්න සයුරි." "සර් මට කතා කළේ?" "ඔව් සයුරි. ඔයා මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නේ?" "අනේ නෑ සර්. මට බොරු කරන්න බෑ ළමයේ ඔයාගේ ඇස්වලට." "එහෙම මුකුත් නෑ සර්. මං ඔයාට දෙයක් කියන්න කතා කරේ." "කියන්න සර්." "මම මේ දේවල් ඔෆිස් ටයිම් එකේ කතා කරන එක වැරදි. ඒත් මේක ඔයාට කියන්න වෙන විදියක් නෑ සයුරි." "මොකද්ද සර්?" "සයුරි මං ගැන වැරදියට හිතන්න එපා." "නෑ සර්." "සයු ඔයා කැමතිද මාව මැරි කරන්න?" සයුර දැස් විශාල කරගෙන සුතුම් දිහා බැලුවා ඔහුගෙන් කිසි දිනක මෙවැනි යෝජනාවක් ඇයට පැමිණෙයි කියලා ඊනකින්වත් හිතන්නේ නැති නිසා. සිතුම්ගේ ආදරණීය හැඟීම්බර දැස් දෙස වැඩි වෙලාවක් බලා සිටීම තරම් ශක්තියක් නොතිබුණ ඇය ඉවත බලාගත්තේ තවත් දැසක අතරමං වෙලා දුක් විඳින්න වේද කියලා බයෙන්. "ඔහොම අහක බලන් ඉන්න එපා සයෝ. ප්ලීස් මට උත්තරයක් දෙන්න." ඔහුට දීමට සයුර ළඟ පිළිතුරක් නොතිබූ නිසාම ඇය ඉවත බලාගෙන හිටියා. "සයෝ මං දන්නවා ඔයාට උන හැමදේම. මම විෂාන් ගැනත් දන්නවා. ඔයාට එකපාරට මට උත්තරයක් දෙන්න බැරි ඒ නිසා වෙන්නේ නැති." "සර් ඔයා කොහොමද ඒව දන්නේ?" "මං ඔයා ගැන හැමදේම හොයලා බැලුවා. විෂාන්ගේ ඔයාගේ ආදරේද ඔයාගේ වරදක් නැතුවම විෂාන් ඔයාව දාලා ගියා. මං ඔයාට බල කරන්නේ නෑ මාව මැරි කරන්න කියලා. ඔයාට මං ගැන විශ්වාසයක් හිතුණොත් මට කියන්න. මං ඔයාට මේ ගැන කියන්න ඉක්මන් වුණේ මං නෙක්ස්ට් වීක් රට යනවා. ඒ පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටික ඉවර කරලා මං ආපහු ලංකාවට ඇවිත් ඔයාව මැරි කරලා රට යන්න හිතුවා. ඒ නිසා මේ ගැන ඔයාට කිව්වේ. ඔයා හිතලා උත්තරයක් දෙන්නකෝ." සයුරි කිසිවක්ම කියන්නේ නැතුව එතනින් ඈහකට ගියේ ඌ නිසා එයත් හිතවන්න වෙයි කියලා බියෙන්. දින ගණනක් කල්පනා කළ සයුරට අවසානයේ හිත හදාගත්ත විෂාන්ව සිතුමය තනි කරන්නේ නැති වෙයි කියලා විශ්වාසයෙන්. විෂාන් සමග ඇයට තිබූ ප්‍රේම සම්බන්ධතාවයට වසර 5කට ආසන්න කාලයක් ගත වුණත් විෂාන් කිසි දිනක ඇය සමග විවාහ ජීවිතයක් ගැන සිහින් නොදැක්ක බව ඇයට වැටහී ගියා. නමුත් සිතුන් විෂාන්ට වඩා හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක් කියලා සයුරට තේරුම් ගියා ඔහුගේ ආදරය ප්‍රකාශ කළ ස්වරූපයට.
මට නම් තාම හීනයක් වගේ මැනික. ඔයා ඉතින් ඕක දැන් සති ගානක් තිස්සේ කියනවනේ. ඉක්මනට එන්න සුදු මට පාළු යා නැතුව. තව සතියකින් මම ලංකාවේ. එතකම් මගේ මැනික පරිස්සමෙන් ඉන්න ඕනේ. හරිද? හරි සුදු. මැනික දැන් ඔෆිස් එකේ වැඩ කොහොමද? මං ඔයාට කිව්වේ සුදු අර රත්නපුර ඉඩමේ බ්‍රෝකර් මීකම් ඉඩක්මුකුත් ඒ විදිහටම කෙනෙක්ට දීලා කියලා. ඒ මිනිහා නම් අයින් කළා දාන්න ඕන සයිඩ්. එතන මං ඌට බැන්නා. වැඩක් කළා නෑ නේ ඉතින්. දැන් ඒ ඉඩම ගත්ත කෙනා හෙට එයි සුදු. පරිස්සමෙන් එයාව මැනේජ් කරන්න මැනික හරි සුදු. සයිරි ඕනෙත් මී. අන්න අර මීගම ඉඩම ගත්ත කෙනා ඇවිත් ඔයාව හම්බ වෙන්න. ඔෆිස් එකට එවන්න නැත් මී. පාය ගොඩකට සිටවලා හිටිය සයර කාර්යාලය දොර විවර කරගෙන පුද්ගලයා වෙතට යාන්තමේ. ඇගේ හිතත් සිගස්සේ ගියේ ඒරුව ඇයට උරුපුරුදු පුද්ගලයෙකු විශාන්ගේ නිසා. නමුත් ඇය විශ්මයට පත් වූ බව කෝට් නෙපන්වා සිටීමට නමුත් උත්සාහයක යෙදුණා. සයරි වාඩි වෙන මිස්ටර්. සයරි ඔයා මීගම ඉඩම ගැන නේද මිස්ටර්? ඔව්. ඒ ප්‍රශ්න අපි මීමාංශ වෙන්න කලින් සෙටල් කරන්නම් මිස්ටර්. සයරි ඇයි ඔහොම දන්නේ වගේ ඉන්නේ? අපි ගොඩක් බිසි සර්. ඔයාගේ ප්‍රශ්න ගැන අපි බලන්නම්. ඒක සෙටල් කරලා සෙට දැනුම් දෙන්න. මට සමා වෙන්න සයරි මං ඔයාව දාලා ගියපු ගැන අද ගොඩක් දුක් වෙනවා. මං නිමේෂය මැරි කරා. අපේ චූටි දුව ලැබලා අවුරුද්දක් වෙනකොට නිමේෂ වෙන කෙනෙක් එක්ක ගියා. මගේ දුවට කවුරුත් නෑ සයරි. මට රස්සාවක් නෑ. දුවට ඕන කිසි දෙයක් ගන්න මගේ ළඟ සල්ලි නැහැ. විශාන් තාමත් වෙනස් වෙලා නැහැ. ඔහුට අවශ්‍ය වී ඇත්තේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මෙවැනි අවස්ථාවකදී සයර සංවේදී බව දන්නා නිසාම ඔහු ඒට ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළා. ප්ලීස් සයරි මගේ දරුවට හොඳ අම්මා කෙනෙක් වෙන්න. ඔයාට විතරයි ඒක කරන්න පුළුවන්. ඉතාමත් දුක්ද ජීවිතයක් ඔහු ගෙවන බව ඔහුගේ රූපේ සාක්ෂි දුන්නා. සයරගේ දෑත ඔහුගේ දෑතින්ම අල්ලගෙන අඬා වැටෙමින් මෙතනන් අසරණව සිටින ඔහු දුටු විට සයරගේ සිත කම්පා වුණා. ඇය ඔහුට ආදරය කරන කාලෙද ඔහු සිටියේ සිංහයෙක් වගේ. දැන් ඒ ආත්මසින්ම වෙනස් වෙලා. ඇයගේ හිත නැවතත් ඔහු වෙත නතර වේ යයි පියූ සයර සිතුම්ම සිහි කරගැත නැවතත් ඇයට දුක් විඳීමට නොහැකි වූ නිසා. සයරගේ දුරකථනයෙන් නාදුන්නේ ඇයව නැවතත් පියවිලවට ගෙන එන ගම. "Excuse me mister." "Hello සුදු. මොකද කරන්නේ මැනික?" "සුදු ඔෆිස් එකට විශාන් ආවා." "විශාන්?" "ඔව්." සයර සිදු සියල්ල සිතුම් සමග පැවසුණා. "අපි පුළුවන් උදව්වක් කරමු මැනික." "හරි සුදු. මං දන්න කෙනෙක් ඩ්‍රයිවර් කෙනෙක්ව හොයනවා. එතන ජොබ් එකට සෙට් කරමු." "හරි සුදු." "සුදු ඕ තේ එක බොන්න නෙවෙයි. මං වොස් දානවා මැනික ඉක්මනට එන්න." "එන්න." විවාහයෙන් පසු ඉතාම අසතුටින් ජීවිතය ගත කිරීමට සයර වාසනාවන්ත වුණා. උදෑසනම අවදි වෙලා තමන්ගේ යුතුකම් ඉටු කරන සයර පුරුද්දක් ලෙස පුවත්පත් කියවීමට කැමැත්තක් දැක්වුවා. සිතුම් මහණින් කෑ ගැසූ තම බිරිඳ ගැනින් බීරපත් වූ සිතුම් නාන කාමරයට සිට තුවාලයක් ඇඟලාගෙන දුවගෙන ආවේ සිතුවිය ඇත්තේ කුමක්ද කියලා බලාගන්න. මැනික ඇයි මේ කතා කරන්නකෝ. වචනයක්වත් පිට නොවන තම බිරිඳගේ පපුව අත ගාමින් සිතුම් ඇසුවේ සිදු වූ දේ සහවුරු කර ගැනීමට. සයර ඇගේ අත තිබූ පුවත්පත සිතුම් වෙත දික් කර කිසිවක් පැවසීමට ඇගේ මුවේ වචන පිට නොවන නිසා. දෙයියනේ. පුවත්පත අතට ගත් සිතුම්ට දෙක ගත හැකි වූයේ එහි ලොකු අකුරින් ලියා තිබූ පුවතයි. ඒ දෙස දැස් විසල් කර උනන්දුවෙන් මෙන් ඔහු බැලුවේ සිදු වූ දේ නිශ්චිතව පැහැදිලි කරගන්න. මීගමුවේ සිදු මාර්ග කර යනතුරකින් පුද්ගලික ජීවිතාක්ෂයට. යනුවෙන් ප්‍රධාන පුරුද්දුට එහු තවත් ඒ උනන්දුවෙන් බැලුවා. මීගමු ප්‍රදේශයේදී ඊයේ දින සිදු වූ මාර්ග කර යනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇත. මීගමුව දෙස සිට පැමිණි යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණ ලොරි පෙරහරක ගැටීම මෙම සිදු වී ඇත. අනතුරෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදී මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ මීගමු ප්‍රදේශයෙන් පදිංචිකරුවෙකු විශාන් සස්මිත නැමැති 36 වෙනිදා එක්දරු පියෙක්. අනතුරට හේතු වී ඇත්තේ ලොරි රථයේ රියදුරු බීමතින් සිටින බව මීගමු පොලිසිය සඳහන් කරයි. දෙයියනේ මැනික මොකද්ද සුදු මේ වෙලා තියෙන්නේ? කලබල වෙන්න එපා මැනික අඬන්න එපා. අපි ගිහින් කරන්න පුළුවන් දෙයක් කරමුකෝ. අම්මේ අනේ දුවේ බලන්නකෝ මගේ කොල්ලට උන දේ. අඬන්න එපා අම්මේ විශාන් කියන හොඳ කෙනෙක්. එයා හොඳ තැනකට යයි. අපේ කොල්ලා මගේ දුවට ගොඩක් දුක් දුන්නා. එයා ඒ ගැන ගොඩක් පසුතැවුණා දුවේ. එයාට ඕනුනේ මේ චුරිදුවත් හදාගෙන ඔයාව ආපහු එයා ළඟට ගන්න. එයා එයාගේ ජීවිතය එයාට ඕන විදිහට ගත කරානේ අම්මේ. මං එයා එක්ක කවදාවත් තරහ වුණේ නෑ. මගේ හිතේ එයා ගැන හැමදාම තිබ්බේ ආදරයක් විතරයි. දැන් මේ චූටි කියලට අනාගතයක් කොහෙන්ද පුතේ? අපිත් නැති කාලෙක මේ කියලා තනි වෙයි. චූටි දුව අපි නොබලා ඉන්නේ නෑ අම්මේ. එයාගේ හැමදේම අපි කරලා දෙන්න. මේ ටික දැනට වියදමට තියාගන්න. අපි ගිහින් එන්නම් අම්මේ. හරි පුතේ. සුදු ඇයි මැනික
ඉෂාන්ගේ 3 මාසෙත් ඉවරයි. මට අර චූටි දූගේ මුණ දැක්කාම හරිම දුකයි සුදු. ඔයා කැමති නම් මාත් කැමති චූටි දූ හදාගන්න. අනේ ඇත්තමද සිතුම්? ඔව් මැනික. අනේ දුවේ ඔයාට ගොඩක් පිං මේ කියලා ලස්සන අනාගතයක් දෙනවට. මෙන්නේ අපි දෙන්නගේ දුව අම්මේ හැඟීම් වලින් වගේම නීතියනුත් දැන් කෙනුලි අපේ දුව. මගේ දරුවට හැමදාම සතුටින් ඉන්න ඕනේ. මගේ පුතා කොහේ හරි ඉඳන් සතුටු වෙනවා ඇති. අපි ගිහින් එන්නම් අම්මේ. ඉතින් යාළුවනේ අදට කතාව ඉවරයි. ඔයාලට කතාව ගැන මොකද හිතෙන්නේ? කතාව ලස්සනයිද? කතාව ලස්සනයි නම් ලයික් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපේ වීනවස් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. මේ වගේම ලස්සන කතාවකින් ඔයාලා හම්බෙන්න එනකන් ගිහින් එන්නම්. පරිස්සමට ඉන්න හැමෝම.